සාංච්‍ය ලෝක ඉතිහාසයට එකතු වෙන්නෙම මේ තොරණ හතරත් එක්ක. මොකද ඔය එන අවශේෂ සංචාරකයන් බෞද්ධය නෙවෙයි. අබෞද්ධය. ඒ එන්නේ මේව බලන්න. එතකොට අපි පව කළා දකුණු තොරණ මේක නැගෙනහිර රාප්‍යාප වැත්ත පූජා භූමියට උතුරු තොරණ අනිත් පැත්තේ බස්නාන. තොරණ හතරක් තියෙනවා. අතීත සම්ප්‍රදාය තමයි චෛත්‍යයක් වටා දොරටු හතරක් අනිවාර්යෙන් තියෙනවා. දැන් අපේ රටේ බලන්න රුවන්වැලි මහා සෑය, ජේතවනයේ, අබේගිරිය, තූපාරාමේ දොරටු හතරක් අනිවාර්යෙන් තියෙනවා. ඇයි දොරටු හතරක් තියෙන්නේ? එක දොරටුවක් තිබ්බම ඇති. දොරටු හතරක් තියෙන හේතුව සතර දිසාවටම විවෘතයි කියන එකයි. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අපි විතරක් නෙවෙයි දෙවියන් පවා ඇසට නොපෙනෙන බලවේග පවා වන්දනාවට එන නිසා තමයි සතර දිසාවම විවෘතව තියෙන නිසා. ඒ උදාහරණයක් බැලුවොත් එහෙම දැන් රාමග්‍රාමයේ කියන්නේ බුදුන් වහන්සේගේ මව් පාර්ශවයේ ඥාතීන් ඉන්න පැත්ත කෝලිය වංශිකයන්. ඒ අයට ලැබුණා ද්‍රෝණයක් පමණ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා. එයා ගිනිහිල්ලා රාමග්‍රාම කියන්නේ නේපාල අද. ඒ පැත්තට ගිනිහිල්ලා ඒ චෛත්‍යයක් හදලා තැන්පත් කළා. තාමත් ඒ ගම් මේ නමින් තියෙනවා. තැන්පත් කළාට පස්සේ කාලයගේ ඇවෑමේ ඒ චෛත්‍ය වනාන්තරයේ නතු වෙන වනගත වෙනවා. මේක තියෙන උඩ සටහනක් තියෙන මේක ඇතුළු පැත්තේ ඒ චෛත්‍ය සම්පූර්ණයෙන්ම රැක බලා ගන්නේ වන සතුන්. දිනපතාම ඇත්තු යනෝ පෙරහැරින් නිරුම්මල් අරගෙන චෛත්‍ය වන්දනා කරන්න. හරිම දුර්ලභ කතාවක්. ඕක තූප වංශෙත් මේ කතාව තියෙනවා. ඒ චෛත්‍යයේ තිබුණු ද්‍රෝණයක් පමණ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තමයි අද අපේ රටේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙලා තියෙන එක ලස්සන කතාවක්. එතකොට වනසතුන් පවා බුදුගුණ දැනුණයි කියන එක පැහැදිලි. මේ නිර්මාණ අතරින් මෙන්න මෙහෙමයි වෙන්නේ. මේ එකින් එක ඔන්න රූපරාම වෙන්නේ මේ විදිහට. තොරණක උස තියෙනවා පොළව මට්ටමින් උඩ අඩි 34ක්. පොළව යට තියෙනවා අඩි 12ක්. ඒ කියන්නේ මේවා මහ පොළොව කම්පා වුණත් මේවා පෙරලෙන්නේ නැති වෙන්නයි හදලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේ තොරණ හතර හැදිච්ච ඉතිහාසය. ලිපි තියෙනවා සාංචි ඉතිහාසයේ තියෙන අශෝක යුගය, ශුංග යුගය, සාතවාහන, ගුප්ත කියලා. සාතවාහන යුගයේ තමයි මේ තොරණ හතරම හැදෙන්නේ. අශෝක රජුරුවන්ගෙන් ටික කලකට පස්සේ ශාත කර්ණ කියන රජ කෙනෙක් මේ තොරණ හතර හදන්න හැදෙන්න ඌ තමයි ප්‍රධාන දායකත්වය දෙන්නේ. ඌ සඳහන් කළ තියෙන මේ ලිපියේ මතු අනාගතයේ දවසක බුදුන් වහන්සේගේ ජීවිත කතාවේ පිරිසිදුම සත්‍ය දකින්න නැති වුණා. අනේ වචනේ හරි වැදගත්. උන්වහන්සේගේ ජීවිත කතාවේ පිරිසිදුම සත්‍ය දකින්න නැති වුණොත් මිනිස් මනස නොමග යනවා. දැන් ඒ හින්දානේ අද කියන්නේ බුදුහාමුදුර ලංකාවේ බුදුනයි කියලා. ඒ කියන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකයක් ඇති කරගෙන. කොහොමද ඒතකොට ධර්මානුකූලව අපි මේ ගමන යන්නේ? හරිද? එතකොට මෙන්න මේ නිර්මාණ අතරේ 90%ක්ම ඉඩ වෙන් කරලා තියෙනවා බුදුන් වහන්සේගේ සිදුහත් උපතේ සිට මහා පරිනිර්වාණයේ තෙක් ජීවිත කතාව තොරණ හතරේම කැටයම් කරලා තියෙනවා. මේ තොරණ හතරේ නම් කිසිම තැනක සඳහනක් නැහැ බුදුන් වහන්සේ ලංකාවේ පුදුනා කියලා. එනම් මේ කොයි හරි තැනක සටහනක් තියෙන්න ඕන. මොකද මේවා බිහි වෙන්නේ බුදුහාමුදුරු පිරිනිවිලා වසර 200කට පස්සේ. හරිද? එතකොට මෙන්න මේ රූපරාම අතරත අපි හොයාගන්නේ මෙහෙමයි. බුදුන් වහන්සේ ගැන තොරතුරක් තියෙනවා නම් ආසනයත් එක්ක බෝධිය, වජ්‍රාසනයේ පමණක්, ආසනයත් එක්ක බෝධිය, ආසනයේ පමණක්, ඇතැම් තැන්වල ආසනයත් එක්ක ධර්ම චක්‍රය, ඇතැම් තැනක බුදුහාමුදුරන්ගේ පාසටහනක්, ශ්‍රී පාද පත්නිය, ස්මාරක තැන්වල පෙන්වනවා උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා පෙන්වන්න චෛත්‍ය පමණක් කැටයම් කරලා පෙන්වනවා. මොකද ඒ කාලේ පිරිම කලාවක් නැති නිසා තමයි මේ සංකේත භාවිතා කරලා තියෙන්නේ. බලන්න ඔයත් අන්න පුදුම හිතෙන්නේ නැද්ද? මලක රේණු පවා කැටයම් කරලා පෙන්වලා තියෙනවා. තාසියුම්ම කැටයම් මේ තියෙන්නේ. කොපමණ ඉවසීමෙන් මේ නිර්මාණ කළ යුතුද? අනිත් කාරණේ තමයි මේ ඔක්කොම ත්‍රිමානාකාර කැටයම් තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළට හාරගෙන යනවා, අනවශ්‍ය කොටස් ඉවත් කරනවා, උපකල්ලා
නිර්මාණය අවසන් කරනවා. මේ නිර්මාණ කරලා තියෙන්නේ ඇද්දලවල කැටයම් කරන ශිල්පී. ගල්වඩුවක් නෙවෙයි. එයා ඉඳලා තියෙන විදිශාවේ. ශිල්පී ඔක්කොම විස්තර තියෙනවා. එතකොට මේ අය මුලින්ම ත්‍රිපිටකය හදාරලා තොරතුරු සොයාගෙන බුදුන් වහන්සේගේ ජීවිත කතාවේ ඒ කියන්නේ සිද්ධාර්ථ උපතේ සිට මහා පරිනිර්වාණයේ තෙක් කිසිම අඩුවක් නොකොට ජීවිත කතාව සම්පූර්ණ කරලා තියෙනවා. දැන් අපි බලමු ස්ථාන කීපයක් ඒ විදිහට. මෙන්න මෙතන තියෙන්නේ පෙන්නන නිරංජන නදිය. නිරංජන නදිය මේක ඇතුළේ තව කොටස් දෙකක් තියෙනවා. අද මේ සෙනඟ වැඩි හින්දා ඇතුළට අර මේ ගිනින් බලන්න අමාරුයි. මේ සිද්ධිය තමයි බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළා. උරුවෙල් කාශ්‍යප කියලා කෙනෙක් රහත් වුණා කියලා නොමග යවරු ජනතාව. ඒ කාලෙත් ඔය හොර රහතුන් ඉඳලා තියෙනවනේ. බුදුන් වහන්සේ මොකද කළේ? උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට යනවා. තනියම උන්වහන්සේ වැඩම කළේ. රාත්‍රී ගත කළා යා ගිනිහල් ගේ ඇතුලේ. නාගයෙක් බුදුන් වහන්සේට දෂ්ට කරන්න ආවා. නාගයාව দমনය කළා. උරුවෙල් කාශ්‍යප නිවන් දකින්න පින් තියෙන කෙනෙක්. මිත්‍යාවෙන් මග වැහිලා තින්නේ. බුදුන් වහන්සේ වැඩම කළේ මිත්‍යාවෙන් මෙයාව මුදව ගන්න. උන්වහන්සේ ප්‍රාතිහාර්ය පාන. ඒ පෙන්වන්නේ තේ ප්‍රාතිහාර්ය. දිනක් උන්වහන්සේ කළේ මුදු නේරංජනා නදියම උතාර ගලන තැනට අරගෙන යන බුදු අසිරියෙන් මේ ප්‍රාතිහාර්ය පාන්නේ දිගුර කලාය නමක. බුදුන් වහන්සේ ගංගදිය මත පාගමනින් සක්මන් කළසේක. උන්වහන්සේ මොකද කළේ? නේරංජනා නදී පාගමනින් වැඩම කරනවා. ඇත්තම ගමන යනකොට නේරංජනා නදී දකීම. දෙකලවර පේන්නේ. විශාල ගංගාවක්. බුදුන් වහන්සේ ගඟදිය මත පාගමනින් සක්මන් කරනවා. උරුවේ කාශ්‍යප මොකද කරන්නේ? එයා පහුර කර නැගිලා පණ බේර ගන්න ඈතට යනවා. ඈතට යනකොට ක්‍රමයෙන් ගලකන අඩු වෙලා මෙයාගේ යාත්‍රාව නතර වෙනවා. ඉතින් එහාට යන්න බෑ. මෙයාට හිතෙනවා දැනෙනවා මට මුණ ගැහිච්ච කෙනා තමයි මේ දේ කරන්නේ. ආය ආපස්සට එනවා බුදුන් වහන්සේ ස්වාමීන්. එතකොට බුදුන් වහන්සේ මෙතන මේ පෙන්නන්නේ උරුවෙල් කාශ්‍යප අද්දක නල්ලේ තියෙන බුදුහාමුදුරන්ට වදිනවා. වැඳලා මෙයා ජටිලේ ජටාව දරවල විසිකරා නේරංජන නදියට යා අවසානයේ බුදුන් සරණ ගියා. මෙයාගේ සහෝදරයන් දෙන්නෙක් ඉන්නව නදීසා ගයා කියලා. මෙයාත් මෙතෙන්ට ඇවිල්ලා දා බුදුන් වහන්සේ සරණ යනවා. මේ ඔබ අපි වනපතේ කියවන තුම්බෑ ජටිල දමනය. විශේෂත්වය අපි පොතක පිටු 100 ගානක් කියවන කතාවක් අනිරූපරාපෝකී සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මේ පිටු වජ්‍රාසනයේ සහිත විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ මේ ධර්මාශෝක රජු ඉන්නේ මෙතන. මේ කාස්තාවක ධර්මාශෝක රජු බුද්ධ ගයාවට වාස්තාවක් ඉහළ කුපරාම බලන්නේ. මැද ආසනයක් තියෙනවා. ආසනෙන් බුදුහාමුදුරු සංකේතවත් වෙනවා. දෙපැත්තින්ම පිරිසක් වන්දනා කරගෙන. ඔය සිද්ධිය තමයි යටින් සටහන් කරලා තියෙනවා. බුදුන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ අතිශයම ප්‍රිය කරපු පළාතක් තමයි රජගහනුවර. උන්වහන්සේ ගන්ධ කුටියේ ගිජ්ජ කුටේ මුදුනේ. ඔයත් අංගෙතෙන්ද ගියාම බලන්න මුළු ලෝකම ඇත්තට අමතක වෙලා යයි. බුදුම තරම් සිතනි වෙන දර්ශනයක් තමයි තියෙන ගිජ්ජ කුටය මුදුනේ. මේ දිනක් බුදුන් වහන්සේ රජගහනුවර පාගමනින් උන්වහන්සේ වැඩම කරන ආස්ථාවක රජගහනුවර ඉන්න ඉහළම පැලැන්තිය අය. ඔන්න බලන්නකෝ ඇඳන් ඉන්න ඇඳුම් ආයිත්තන් කොහොමද කියලා. මේ ආමුතු විදිහ ජටාවල් ඔළුවේ තියෙනවා. අත්වල විවිධ ආභරණ තියෙනවා. ඒ කියන්නේ ඉවකට රජගහනුවර හිටපු ඉහළම පැලැන්තිය අය බුදුන් වහන්සේ පිළිගන්න අවස්ථාවක් තමයි එතන සංකේතවත් වෙලා තියෙන්නේ. ඊළඟට දෙපැත්තෙන් තියෙනවා 74 දෙනා. ගානේ 8ක් ඉන්නවනේ. 8 දෙනාම ඇවිදිනවා. කොහරද ඇවිදින්නේ? සතර දිශාවට යනවා. මොකටද යන්නේ? උඩ බලන්න කොඩි ගජ පතාක තියෙනවා. ඔය තියෙන්නේ රාජ්‍යත්වයේ සංකේතය. කොඩි කියන්නේ ධර්මාශෝක රජුගේ ධාර්මික ප්‍රතිපදාව දඹදිව සතර දිශාවටම ගමන් කළා කියන එක තමයි එතනින් සංකේතවත් වෙන්නේ. කාන්තා රූප තියෙනවා මේ දකුණු පැත්තේ. එයා වම් පැත්තේ ඉඳලා තියෙනවා මේ කොටස කැඩිලා පාදයක සහ අතේ කොටසක් ඉස්සරහ තියෙන්නේ. ඔය කාන්තාව නග්නව තියලා තියෙනවා වස්ත්‍රාන්දර නැහැ. හේතුව ඔය ආත්ම කමඨහනක් තියෙන්නේ භාවනා කරන යෝගීන්ට තමාගේ සිත රාගිකයිද නැද්ද කියලා තමා ඒක තේරුම් ගන්න ඕන. ඒකට ආත්ම කමඨහන් කියන ආත්ම
කමටහනක් ඉදලා තියෙනවා. මේ පැත්තට එන්නකො මේ ආරස්පාද